she said. Yeah. It's like a... Thank you, Visha. Welcome to Chase Pages. ඔයාලා හැමෝම සතුටින් ඉන්න ඇති කියලා හිතනවා. ඉතින් අද vlog එක මගේ birthday එකට කලින් මං කරපු birthday shopping vlog එක. මේ vlog එකේ එදා අපි කියෝතෝ ගියපු vlog එකේ දවසේ කෑලි තියෙනවා. මොකද එදා තමයි මං ආසම මටම ගත්ත birthday gift එක ගත්තේ. ඉතින් මම මේ ඉන්න ස්ටෝර් එක ස්පා බ්‍රෑන්ඩ් එකක් සබොන් කියලා. ඇත්තටම සෝප් කියන අදහස සබන් කියන අදහස තමයි එකේ තියෙන්නේ. ඉතින් මේ බ්‍රෑන්ඩ් එකේ මම ගොඩාක් ආස මොකද ඒකට පාවිච්චි කරන ingredients Dead Sea Minerals. ඒ කියන්නේ මලමුහුදෙන් ගන්න ingredients. ඔගොල්ලෝ මම දන්නවා girls මේ vlog එක බලනවා නම් ඔයාලා දන්නවා Dead Sea Minerals වලින් හදන beauty products කොච්චර අපේ skin එකට හොඳයිද කියලා. හැබැයි ඉතින් හැම product එකේම එහෙම Dead Sea Minerals කියලා ගහලා තිබ්බට ඇත්තටම එහෙම ingredients genuinely දාන එහෙම authentic products හොයාගන්න හරි අමාරුයි. ඉතින් මං කලින් use කරේ අහවා කියලා brand එකක්. ඒකත් ඉස්රායල් වලම එකක් තමයි. හැබැයි මට ඒක මෙහෙ හොයාගන්න බැරි නිසා මෙන්න මේ සාබෝන් brand එක හම්බුණා. මගේ යාළුවෝ දන්නවා මම ලංකාවේ ඉද්දිත් spa salon products වලට පුදුම ආසාවක්. ඉතින් ඒ වුණාට මෙහෙ spa salon එකේ අපේ ලංකාවේ වගේ හැම සර්විස් එකක්ම හැම ප්‍රොඩක්ට් එකක්ම නැහැ. ඉතින් ඒකයි මම මේක හොයාගත්තේ. SNS でビデオ OK ですか？大丈夫？Okay. Thank you. ඉතින් එතනින් මං ගත්ත ප්‍රොඩක්ට්ස් ටික වීඩියෝ කරේ පස්සේ ගෙදර ඇවිල්ලා මම මෙන්න මේ 2-in-1 polisher and cleanser එක ෆේස් එකට විතරක් පාවිච්චි කරන එකක්. ඒකයි බොඩි ක්‍රීම් එකයි තමයි ගත්තේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒක තියෙන්නේ. කළු පාට විදිහට එන්නේ පැක් එකක් වගේ. හැබැයි ඒක daily use කරන්න පුළුවන් soft cleanser and scrub එකක්. මේක body cream එක. but ඒගොල්ලන් කියන්නේ cream to oil කියලා. නමෙන්ම නිකන් තේරෙනවා ඒක ගෑවට පස්සේ නිකන් oily හරිම fresh moisture ගතියක් ඉතුරු වෙනවා හැමේ. ඉතින් මම දැනටමත් හරිම ආසයි. මං මේ වෙනකොට මේක voice over කරද්දි මං කීප සැරයක් පාවිච්චි කරලා තිබ්බේ. ඉතින් මට හරිම happy. මටම ගත්ත මේ gift එකට. ඉතින් මේ බලන්නකො මේකේ gents ලටත් තියෙනවා එක එක products. ඔයාලටත් මං හිතන්නේ සිංගප්පූර් මලේසියා අපේ ලංකාවට ළඟ තව රටවල් වල මේ branches තියෙනවා. and ඔයාලට වෙබ්සයිට් එකෙත් online ගන්න පුළුවන්. Dead Sea Minerals හොයන කවුරු හරි ඉන්නවා නම් මොකද මම දන්නවා ඔයාලා use කරනවා නම් දන්නවා ඇති ඒක හොයාගන්න හරි අමාරුයි. මෙන්න මේ ingredients තමයි මේ product line එකේ තියෙන්නේ. වෙන වෙන ඒවා තියෙනවා tea rose වගේ. නමුත් මං ආස Dead Sea Minerals. ඔන්න ඉතින් ඊළඟ දවසේ shopping
continues. ඒක නම් මං හිතුවේ නැහැ ප්ලෑන් කරපු එකක් නෙමෙයි. මේ බානගොපේ කාපාක් එක ළඟ සකුරා ගහේ චුට්ට මල් පිපෙන්න පටන් අරගෙන දැන් හරිම ලස්සනයි. ඉතින් මේ දවසේ විශා තමයි මාව shopping එකක් ගියේ. කලින් early birthday gift. මොකද එයාට මගේ birthday දවසේ වැඩ. ඉතින් මට wallet එකක් ගන්න ඕනෙලා තිබ්බා. පරණ wallet එක අයින් කරලා මගේ handbag එකට match වෙන wallet එකක් ගත්තා. ඒ ඇස්සේ අම්මා එක දැකලා ඒ වීඩියෝ ක්ලිප් එක පරණ wallet එක අම්මා order කරා. ඔයාලත් එහෙමද? අම්මයි දුවයි share කරනවාද බඩු? එයා ආස දෙයක් මම අයින් කරොත් හරි අම්මා මොන හරි මේක මට එපා කියලා අයින් කරද්දි මම ඒකට ආස නම් මම ටක් ගාලා ඒක ගන්න. ඉතින් අපි දෙන්නත් එහෙමයි. මං ඉතින් දැන් මගේ යාළුවෙක්ගේ හරි අතේ අනිත් බඩු යවද්දි අම්මට ඒක යවන්න ඕනේ. ඉතින් දැන් ආවේ shoes තෝරන්න. ඔයාලා දන්නවනේ මං job එකෙන් අයින් වුණා. ඉතින් අලුත් ස්කූල් එකටත් indoor shoes ඕනේ. හැබැයි කලින් අපි elementary school එකේදී office wear formal අඳින්න ඕනේ. ඉතින් මං indoor shoes දැම්මෙත් හරිම formal shoes දෙකක්. but දැන් මං join වෙන්නේ kindergarten හින්දා මට shoes ගන්න ඕනෙකම තිබ්බා. ඉතින් ඒක විශාගේ account එකට දැම්මා birthday නිසා. දැන් ඉතින් ආවේ කෙනෙක්ට ගන්න. හැබැයි අනිත් එක්කෙනත් shop කරනවා. හැබැයි විශා හරිම picky. Which one? බලන්න මම නම් ගියා බැලුවා ගත්තා. විශා බලන්න ಜಾති දෙකෙන් දෙකක් කකුල් දෙකට දාගෙන choose කරනවා. හරිම picky. තාම එයාට decide කරන්න බෑ කොයි එකද කියලා. ඔන්න ඇති අන්තං තෝරලා විශා එකක් finalize කරලා එතන වැඩ ටික ඉවර කරගෙන ඔන්න යන ගම. ඔන්න ඉතින් ඊළඟ දවසත් ආවා. එදා විශාට වැඩ. හැබැයි තව ටිකක් අපිට shopping කරන්න ඉතුරු වෙලා තිබ්බා. ඉතින් මම හිතුවා එදා දවසේ ගෙදර තියෙන චූටි වැඩ ටික ඉවර කරලා විශාද කලින් එනවා 4ට විතර. ඊට පස්සේ අපි විශාත් එක්කම එළියට යමු. රෙදි ලෝඩ් එකක් තිබ්බා සෝදන්න ඒ ටික කරා. ඊට පස්සේ උදේට කන ගමන් ලංකාවේ ඩ්‍රාමා එකක් බල මං මේ දවස්වල පට්ටි ගෙදර කියලා ටෙලිඩ්‍රාමා එකක් බලනවා. මං හිතන එක හරිම ලස්සන ටෙලිඩ්‍රාමා එකක් කියලා. එදාටම බලන්න වෙලා නැති නිසා මේ විදිහට ෆ්‍රී වෙලාවක් ආව ගමන් YouTube එකේ ඉතින් ඒ ඩ්‍රාමා එක බලනවා. ඉතින් උදේට කාලා මට ඕනේ නා දවල්ටත් කෑම හරි ගස්සලා තියලම ඉන්න ඒත් එක්කම මොකද ඒතර ලේසි. පස්සේ මන් දවල්ටත් කාලා මොකද විශාද ලන්ච් අරන් ගියේ නෑ. දැන් එනකොටම බඩගිනි කියාගෙන එයි. ඉතින් මට කලින්ම වෙලා තිබ්බහම ලේසි නිසා ඔක්කොම වැඩ ටික එක දිගට ඉවර කරා. ඉතින් කාලේ ඉවර වෙලා මේකට කලින් vlog එක මම edit කරලා ඒකත් upload වෙන්න දැම්මා. ඉතින් ඌව තමයි එදා දවසේ තිබ්බ චූටි වැඩ. ඒ ටික ඔක්කොම ඉවර වෙලා මම ready වෙලා විශා එනකන් හිටියා. දැක්ක නේද? මම කිව්වේ ගෙදර ආවෙම විශා බඩගිනි කියාගෙන. ඉතින් දැන් එයාට කෑම එක දීලා කාලා ටිකක් වෙලා රෙස්ට් කරලා විශාට අද මහන්සි. ඉතින් එයා කිව්වා කමන්නේ අපි ඩ්‍රයිව් කරමු. හැබැයි විශා හැමම රෙස්ට් කරයි කාර් එකේ ඉඳගෙන මම ටක් ගාලා දුවලා ගිහිල්ලා මගේ බඩ ටික අරගෙන එන්නම්. ඔයාලා යන් මාත් එක්ක.
මේ බලන්න අපේ ගෙදර ළඟ පාක් එකේ දික්කටම සකුරා මල් පිපිලා තාම මේ මග පිපෙන ගමන් ඒ කියන්නේ ෆුල් බ්ලූම් එක නෙමෙයි. හරිම ලස්සනයි. ගොඩාක් දුරකට යනකම් එක දිගට සකුරා ගස් තමයි එයාලා ඒ පාක් එකේ එක පැත්තක මේ විදිහට වවලා තියෙන්නේ. හරිම ලස්සනයි. හැබැයි මේ වාහනේ මූව් වෙන ගමන් ගන්න නිසා වීඩියෝ එක එච්චර ලස්සනට පේන්නේ නැහැ. හැබැයි ඉතින් ඇත්තටම හරිම ලස්සනයි. ඔන්න ඉතින් මාල් එකට ආවා. මම දැන් මගේ ෆෝන් එකේ ලිස්ට් එකක් ලියාගෙන ආවා. ඇත්තටම මේක බර්ත්ඩේ shopping නෙමෙයි. මට ගන්න ඕනේ බඩු දෙකක් තියෙනවා. හැබැයි ඊට අමතරව මං ගාව තියෙන්නේ නිකන් මට සාමාන්‍යයෙන් ගෙදරට ගන්න බඩු ටිකක් තමයි ලිස්ට් එකේ තියෙන්නේ. ඉතින් යන් අපි shop කරමු. මෙතන සද්දේ ගොඩාක් වැඩි. මට මතක නෑ මම මොකද්ද කියන්නේ කියලා. මොකද මං හිතුවා සද්ද වැඩි නිසා ඔක්කොම මියුට් කරලා වොයිස් ඕවර් කරන්නම් කියලා. මේක can do කියලා shop එකක්. ඒකත් 100 yen shop එකක්. ඒකේ නම් ඔක්කොම මේ එක එක ලට්ටපට්ට බඩු ඉතින් දන්නේ නැද්ද? අර ඉස්සෙල්ලා මං ඇතුළට දැම්මේ toy එක අපේ ජෝජොට. මගේ ලංකාවේ ඉන්න බව්වට. මොකද එයාට මං කලින් යවපු ටෝයි එක නැති කරගෙන කොහේ හරි දාගෙන දැන් එයා එක හොයනවා. එයා හරිම ආසයි මේ අර එබුහාම සද්ද එන ටොයිස් වලට. ඉතින් ඒක නැති කරගෙන හින්දා අම්මා කියනවා හොයනවා දුකෙන් ඒක. ඉතින් ඒ ටෝයි එක ගත්තේ නම් එයාට යවන්න. ඉතින් මේ විදිහට මේ බඩු ටික අරගෙන අපිම බෑග් කරගන්නත් ඕනේනේ. මම බෑග් එකක් අරන් ගියේ නැහැ. මට අමතක වුණා. නැත්තම් මං කලින් vlogs වල ඔයාලට කියලා තියෙනවා මෙහි shopping යනකොට තමන්ගේ බෑග් එක ගොඩාක් අය ගෙනියනවා shopping bag එකක්. මොකද නැත්තම් අපි pay කරලා bags ගන්න ඕනේ. ඒ ස්ලිපර් එක දාසයි මට. ඒ වුණාට මට මදි මගේ size එක නැහැ. මේ බලන්න හරිම cute. මේවත් cute. හැබැයි මගේ size එක LL. මගේ shoe size එක ලොකුයි. මේ එකකවත් LL නැහැ. ඔන්න ඉතින් දැන් ඊළඟ දවසේ උදෙන්ම මම රෙඩි වෙලා වැස්සෙම පයින් කොහෙද මේ යන්නේ. ඇත්තම කිව්වොත් මේ මගේ බර්ත්ඩේ එකට පස්සේ දවස. මොකද බර්ත්ඩේ එකට කලින් මම මේ යන තැන මට අපොයින්ට්මන්ට්ස් ගන්න බැරි වුණා. ඉතින් දැන් යන්නේ මගේ බර්ත්ඩේ එකේ අන්තිම ට්‍රීට් එක මටම මං දෙන්න. මේ බලන්නකො ඉතින් සමහර තැන්වල ලස්සනට සකුරා පිපිලා. මේ පාර මං හිතන්නේ එක සතියක් කලින් කියන්නේ 1 week early සකුරා පිපුණා. and ඒත් එක්කම හයියෙන් වහින නිසා මේ වෙනකොට already මල් බිමට හැලෙනවා. මෙන්න මම ආපු තැන ස්ප්‍රිං බයි රසික. මට මේ තැන රෙකමෙන්ඩ් කරේ ශානි. මගේ යාළුවා. දැන් ඔයාලා දන්නවනේ මම මොකටද ආවේ කියලා. hair treatment එකකට තමයි ආවේ. මම සාමාන්‍යයෙන් කොණ්ඩේ මගේ කර්ලි කොණ්ඩයක් තියෙන්නේ. ඉතින් හැම වෙලේම දැන් ඒක ස්ට්‍රේටන් කරලා ඒක පුරුද්දට ගිහිල්ලා කර්ල්ස් මේන්ටේන් කරන්න අමාරුයි. ඉතින් ඒත් එක්ක නෝමලි මම සාමාන්‍යයෙන් බේස් කලර් එකක් දානවා. හැබැයි මේ පාර මට හිතුණා ෆස්ට් ටයිම් highlights දාන්න ඕනේ කියලා. ඒකට ශානි මෙතන රෙකමෙන්ඩ් කරා. ටඩා!
ඔන්න ඉතින් ගොඩ දිග vlog එකක් වෙනවා මම මුළු process එකම මේකට දැම්මා නම්. ඉතින් මං මැද ටික කට් කරලා ඔන්න final look එක ඔයාලට දැම්මා. එන ගමන් විශා එක්ක ආවේ මට මේක නම් පෙන්වන්න ඕනේ. ඉතින් ඔන්න එහෙනම් දවස් ගානක් තිස්සේ මම වීඩියෝස් එකතු කරලා හදපු මගේ birthday shopping vlog එක මෙතනින් ඉවරයි. තවත් අලුත් vlog එකකින් හම්බෙමු. වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම thank you so much. Bye bye. Sayonara. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා.